හායි යාළුවනේ කොහොමද ඔයාලා හොඳින් නැති කියලා හිතෙනවා. පේනවනේ හොඳටම වැස්ස. එළියට බහින්නවත් බෑ. වැස්ස කියලා ඉතින් කරන්න දෙයක් නෑනේ. එදා දවසේ බාරගත්ත වැඩ අපි ඉතින් කරන්න එපා. අපිට එදා තිබ්බා දානයක්. මේ දකින්නේ ඔයාලා ඒ දානෙට අපි සෑන්ඩ්විචස් හදනවා. ඒවට ඕන කරන ලුණු ටික අපේ ආච්චි කපනවා තමයි. මේක දානයක් කිව්වට පන්සලට එහෙම නැත්තම් ළමා නිවාසයකට එහෙම දෙන දානයක් නෙමෙයි. මේක ඇත්තම කිව්වොත් තවත් කෙනෙක්ගෙන් උදව්වක් අවශ්‍ය කට්ටිය ඉන්නවනේ. අන්න ඒ අයට දෙන දානයක් තමයි මේක. ඇත්තටම මේක තේ වේලක්. අපිට දානයක් බාර ගන්න අපි හදද්දී එදා නෑ කිව්වා. ඊට පස්සේ අපි එදා දවල් තේ වේල බාරගත්තා. තව දෙයක් තමයි මේ ඔයාලා දකින්න වගේ මේක අතෙන් අනන්නේ අත හොඳට පිරිසිදු කරගෙන. ඒකට හේතුවත් මං කියන්නම්. ඒකට හේතුව තමයි එතන ඉන්න සමහරක් අයට හපලා ගිලින්න බෑ. එතන ලොකු අයත් ඉන්නවා පොඩි අයත් ඉන්නවා. එයාලට හපලා ගිලින්න බැරි කට්ටිය ඉන්නවා. එයාලට බ්ලෙන්ඩ් කරලා බෙරි කරලා තමයි දෙන්නේ. ඒ හින්දා දැන් සෑන්ඩ්විචස් එක ඇතුළට අපි දාන මේ පේස්ට් එක තියෙනවනේ. ඒක සාමාන්‍යයෙන් අපි ලුණු කැරට් එහෙම හැපෙන්නනේ දාන්නේ. ඒක යාලට හපලා කන්න බැරි හින්දා ඒක හොඳට පොඩි කරන්න ඕනේ. මේක ග්ලව්ස් දාලා පොඩි කරන්න බැරි හින්දා තමයි අත හොඳට පිරිසිදු කරගෙන මේ විදිහට අපි පොඩි කරේ. නැතුව අපිරිසිදු කමකට නෙමෙයි. ඒකත් කියන්න ඕනේ. මේ අපි අවුරුදු ගාණක් මේ දානේ දෙනවා. ගිය අවුරුද්දේ වගේම මේ අවුරුද්දෙත් අපිට ඔන්න ඉතින් මේ දානේ හම්බුණා. මට හිතුණා ඔයාලත් එක්ක ඒක ෂෙයා කරගන්න ඕනේ කියලා. ඉතින් එතනට ගිහපුවාම ඇත්තම කතාවක් තමයි මාර විදිහටම ජීවිතේ කලකිරෙනවා. අපේ මොන අඩුවක්ද? අපිට අතපය හතර තියෙනවා. අපිට අපේ දේවල් කරගන්න පුළුවන්. අපිට අපේ අතෙන් කන්න පුළුවන්. හැබැයි එතන ඉන්න සමහරක් ළමයිට අතෙන් කන්නත් බැහැ. එයාලට හැමදේම එකට දාලා අනලා කවන පිරිසකුත් ඉන්නවා. ඇත්තට මේ වගේ දේවල් දැක්කහම ජීවිතේ කලකිරෙනවා. අපි විනෝද වෙන සල්ලි වලින් මේ වගේ දෙයක් දුන්නොත් ඇත්තටම ඔයාලටත් ගොඩාක් පිනක් එකතු වෙයි. අපිට මහා ලොකු සල්ලියක් නැහැ. අපි එහෙම සල්ලිකාර පවුලක් නෙමෙයි. ඉතින් අපිට පුළුවන් විදිහට අපිට සල්ලි තියෙන විදිහට අපි මේ දානේ දුන්නා. අපේ අම්මටයි තාත්තටයි පුළුවන් විදිහට තමයි අපි මේක දුන්නේ. ඉතින් ඔයාලට කැමති කෙනෙක් ඉන්නවනම් කමෙන්ට් එකක් දාන්න. මම එයාලට මෙතන නම්බර් එක දෙන්නම්. ඔයාලට පුළුවන් එහෙම වුණොත් මෙතන දානයක් බාර ගන්න. එදා වෙනකොට හොඳටම වැස්ස. අපි මේක අරන් යනකොටත් අපි හොඳටම තෙමිලා හිටියේ. ඒ විතරක් නෙමෙයි අපිට කරදර වලටත් මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒ තරම් බාධා මැද තමයි අපි මේක කරේ. ඉතින් මේ තියෙන්නේ අපි කේක් ගන්න ගියා. ඒක මේ පොඩි වීඩියෝ ක්ලිප් එකක් තමයි. අපි මෙතනින් තමයි ඇතුළට ගියේ. මේ තියෙන අපි ඇතුළට යන වීඩියෝ එක. පොඩි වීඩියෝ ක්ලිප්ස් වගේක් තියෙන්නේ. මහා ලොකු දෙයක් ගන්න බැරි වුණා. මොකද වැස්සයි. එතෙන්ට ගිහපුවාම වෙනස් වෙන මානසිකත්වය යනුව. ඉතින් ඔන්න බලන්නකෝ මේ වීඩියෝ එක.
ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි එතන වැඩ කටයුතු ටික ඉවර කරලා එළියට ආවේ. ඉතින් තවත් දවසක තවත් ලස්සන වීඩියෝ එකක් අරන් එනකම් පරිස්සමින් සතුටින් හැමෝම ඉන්න. ඔයාලට බුදු සරණයි.